ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ T800 Ultra කියන ස්මාර්ට් වොච් එක. Hello guys, welcome to SN Tech Studio YouTube channel. ඔන්න අදත් සුපිරිම ගැජට් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අද අපි මොකද්ද අන්බොක්ස් කරන්න යන්නේ? අද ඔයගොල්ලෝ thumbnail එකෙන් දැකලත් ඇති. ඔන්න අද අපි අන්බොක්ස් කරන්නේ මෙන්න මේ බඩුව. මේ මොකද්ද? බැලුවල්මට හිතාගන්න පුළුවන් නේ. මේක තමයි T800 Ultra කියන ස්මාර්ට් වොච් එක. මේකත් මම දරාසෙන් තමයි ඕඩර් කරේ. එන්නේ නම් එච්චර කාලයක් ගියේ නෑ. දවස් 3න් විතර ආවා. මේකත් පිටත පෙනුවෙන් නම් මුකුත් පේන්නේ විදිහක් නැහැ. කරස් කොලේ තමයි තියෙන්නේ. අපි මේ කොලේ අයින් කරගෙන අන්බොක්ස් කරගෙන බලමු. ඔන්න හැමදාමත් වගේ ගොඩක් තියෙනවා මගේ අන්බොක්සින් සුපිරි පිහිය. මලකට කාලා වුණාට සුපිරියට කැපෙනවා. අපි අන්බොක්ස් කරගෙන බලමු. කැපෙනවා දැක්කද? මේ විසික් කරමු. තව කොලයක් තියෙනවා. මේවත් වැඩන්නේ මේවත් විසික් කළා දාමු. මෙන්න මේක විතරයි අපිට වැඩක. මේක මම කලින් කිව්වා වගේ T800 Ultra කියන වොච් එක. මේ පැත්තෙන් අපිට ස්මාර්ට් වොච් එකේ ලස්සන පින්තූරයක් බලා ගන්න පුළුවන්. මෙතන ඊට පස්සේ අපිට T800 Ultra කියලා දාලා තියෙනවා වොච් එකේ නේම් එක. ඊට පස්සේ වයර්ලස් charging කියලා තියෙනවා. මේක වයර්ලස් charger එක මැග්නට් එකෙන් තියෙන්නේ. මේක ඩිස්ප්ලේ සයිස් එක 1.99 inch කියලා පෙන්නන්නේ. ගොඩක් ලොකු සයිස් එකක් නෙමෙයි. ඇත්තටම මේ බොක්ස් එක නම් මාර ස්මූත් සුපිරි. එළවෙන්නේ නැහැ. අපි බොක්ස් එකේ වටේ බැලුවොත් මේක තියෙන ස්මාර්ට් වොච් කියලා ගහලා මේ පැත්තෙත් එහෙමම තියෙනවා. ඊළඟට මිලිමීටර් 49ක තමයි මේ වොච් එකේ සයිස් එක වෙන්නේ. මෙතන වෙනවා තියෙන එහෙම. අනිත් පැත්තෙත් එහෙමමයි තියෙන්නේ. ඊළඟට වොච් එකේ පටිනගත් එක්ක මෙතන වින්තුරයක් දීලා තියෙනවා. ඊළඟට චීන අකුරු වලින් මෙතන එන හැල්ලක් දීලා තියෙනවා. මෙන්න මෙතන. ඕවා කියවන්න ඕනේ අපි මේවා පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. ඔන්න දැන් අපි අන්බොක්ස් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. මෙතනින් වොච් එක පේනවා. ඊට පස්සේ මෙතනින් පටි දෙකයි. ඊට යටින් දීලා තියෙනවා අපිට charger එක. අපි ගමු වොච් එක. ඇත්තටම හිතුවට වඩා බරයි. මේ පැත්තෙන් බටන් දෙකක් දීලා තියෙනවා. මොකද්ද මේකට කියන්නේ? වීල් එකනේ. ඊට පස්සේ මෙතනින් දීලා තියෙන ස්පීකර් එක. මේ දෙපැත්තෙන් පටි දෙක දාගන්න තියෙනවා. ඊට මෙතන තියෙන charger එක. මෙතන magnet charger එකක් තියෙන්නේ. මෙන්න මෙතන. අපි watch එක ටිකක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ පටි දෙක තියෙනවා මෙතන. හොඳයි හයියට තියෙනවා. කැඩෙන්නේ නැහැ. මේ කියන්නේ ගන්නකො කැඩෙන්නේ නැහැ මාත්‍යා. ලැබුණට ඇද්දට කැඩෙන්නේ සුපිරි. ඒකත් තියාගමු පැත්තකින්. ඊළඟට charger එක තියෙනවා. ඒකත් තියාගමු පැත්තකින්. ඒකේ කේබල් එක විතරයි දෙන්නේ. charging dock එක දෙන්නේ නැහැ. බලමු හංගලවත් තියෙනවද දන්නේ. අපරාගේ බැලුවේ මේ මැනුවල් එකක් දීලා වැඩන්නේ ඒවත් විසික් කරමු. ආයෙ වැඩන්නේ බොක්ස් එක වැඩගුන්නේ කටිසික් නේ ඕනේ ඒක තියාගමු බොක්ස් එක ටික ලස්සනින් දෙයක් තියාගමු. අපිට ඕනේ ඔරලෝසුව. මෙන්න මේක තමයි අපිට ඕනේ. අපි එනම් ඔරලෝසුව ඔන් කරලා බලමු. මම දැන් මේකේ බටන් දෙක ලෝන් ප්‍රෙස් කරන් ඉන්නවා. එතකොට ඔන් වෙනවා. ඔන්න වුණා. ලස්සන ලෝගෝ කොලයක් පෙන්නනවා. ඔන්න උනා. ශනික ඔන්න උනා ඒකත්.
මේක මම ෆෝන් එකෙන් තමයි ෂූට් කරන්නේ. ඒ හින්දා එච්චර ක්වොලිටි එකක් නැහැ. ඒ හින්දා මේ එච්චර පේන්නේ මේකේ තියෙන ඇප් ටික. බලමු ફોකස් වෙයිද කියලා. ආය ඕෆ් වෙන ඉක්මනට මේකත්. ඔන්න හරි ફોකස් වුණා. අපි උඩට ගිහිල්ලා බලමු උඩ මොනවද තියෙන්නේ කියලා. උඩ ඉඳන් මෙමු. අපිට මෙතන WhatsApp පෙන්නලා තියෙනවා. මුලින්ම WhatsApp පේනවා. ඊළඟට පල්ලෙහාට යනකොට කෝල් ඔප්ෂන් එක පේනවා. මේ කෝල් ඔප්ෂන් එක පෙන්නලා තිබ්බට අපිට මේකෙන් කෝල් ගන්න බෑ. Bluetooth කනෙක්ට් කරගන්න ඕනේ. ආයිත් ගියා. ફોකස් වෙන්නේ අයියෝ ඕෆ් වෙනවා. හරි. අයියෝ ඒක ફોකස් වෙන්නේ. ගයිස් මොනව කරන්නද ඉතින්? ක්වොලිටි ෆෝන් එකක් නැති එකේ වරද තමයි. මේ ෆෝන් එක ඔරලෝසුව ඔයගොල්ලෝ මේ Bluetooth කනෙක්ට් කරගන්න ඕනේ. ෆෝන් එකේ Bluetooth වලට ඔරලෝසුවේ Bluetooth ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒක කනෙක්ට් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට මේ ඕන වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆෝන් එකට මේ Bluetooth කනෙක්ට් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට කෝල් එකක් ගන්න ඕන නම් එතකොට ෆෝන් එක ඕන වෙන්නේ අතේ වෙනන් ඉන්න වොච් එකෙන් කෝල් ඔප්ෂන් එකට ගිහිල්ලා කෝල් එකක් ගත හැකියි. මෙතෙන්ට ගිහිල්ලා තමයි ඒක කරගන්න ඕනේ. අපිට එතන පල්ලෙහාට ගියාට පස්සේ එතන පෙන්නලා තියෙනවා Bluetooth signal on the off කියලා. ආයෙත් පස්සේ ටෝච් එක පෙන්නලා තියෙනවා. ටෝච් එක කියන්නේ මේක ස්ක්‍රීන් එක සුදු වෙනවා විතරයි. ටෝච් එකක් ලොකුත් නෑ. ඊට පස්සේ fly mode තියෙනවා. don't disturb mode එක තියෙනවා. ඊට පස්සේ watch එක අනිත් පැත්ත ටච් කරාට පස්සේ අපිට ඉක්මනට කරගන්න ඕනේ මේ ගන්න ඕනේ apps මොනවා හරි තියෙනවා නම් අන්න ඒ ටික තමයි පෙන්නන්නේ. මෙතනින් හතරක් පෙන්නලා තියෙනවා. දවසයි ඒ ටික පෙන්නලා තියෙනවා. මෙතනින් clock මාරු කරන්න පුළුවන් මේ පැත්තට ටච් කරන් ගියාට පස්සේ. මේක ලස්සනයි. මේක තියාගමු. ඒක තියලා එහා පැත්තේ බොට්ටම් එක ගියාම හරියනවා. මේ විදිහට තමයි ඊට පස්සේ මෙනු එක පෙන්නන්නේ. මෙනු එක එහාට මෙහාට කර දෙයි. හැම වොච් එකකම වගේ තමයි ඉතින්. අච්චර තමයි ඔරලෝසුවේ තියෙන්නේ. මේ ඔරලෝසුවේ බටන් තුනක් පෙන්නලා තියෙනවා අපිට. මෙතනින් බටන් එකක් ඒ වගේම බටන් තුනක් තියෙනවා. මේ බටන් තුනම ප්‍රෙස් වෙනවා. සමහර ඔරලෝසු වල තියෙනවා බටන් දෙකයි ප්‍රෙස් වෙන්නේ. මේ ඔරලෝසුවේ නම් බටන් තුනක් තියෙනවා. ඒ තුනම ප්‍රෙස් කරත හැකි අපිට. බෑක් වෙන්නයි ඔන් කරගන්නයි එහෙම බටන් තුනක් තියෙනවා. හරි guys, මොනවද තමයි අද වීඩියෝ එක වෙන්නේ. මම කලින් වීඩියෝ එක බලන්න මම මේ data සීර් මොඩ කරේ. ඒත් වෙනවා මේක අපස් ප්‍රෝටින් එකකින් මගේ ආවා. කලින් එක වගේ කරක් වුණේ නැහැ. මේක මිලියනේ විතර 1650. කාලේ ඉඳලා 1650 නිරෝධ ගානේ කිව්වේ. ඇත්තට මේ ඔයගොල්ලෝ 1650යි. ඕනේ දාගෙන ක්ලියර් කරලා 1650 ගණන් ගත්තා. මේ ඔයගොල්ලෝ 1650 පාඩු ලාභයි. ඔයාලා ගන්න මම හිතන්නේ මේක හොඳයි. පාවිච්චි කරලා බලන්න ඕන තරස්සේ වල ෂුවර් නැහැ කියලා කට්ටිය ඉතින් ඒකත් ඉන්නවා. මම ඉස්සර එහෙම තමයි කියේ. ඇත්තටම කියනවා නම් මම දැන් ගොඩක් ඕඩර් දාන්නේ තරස්සේ. ඒකේට හේතුව ඉතින් තරස්සේ ආපු ඉලක තාම බඩු ටික හොඳට ආවා. ඒ හින්දා මේක ගොඩක් තරස්සේ මම බගුත් කරනවා. අර ඉතින් මොනවා තමයි අද වීඩියෝ වෙන්නේ. හැමදාම කියනවා වගේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැනුම විදිහට සබ්ස්ක්‍රයිබ් කරන්න. හැබැයි තියෙන බෙල් අයිකන් එක ඕල් ප්‍රෙස් කරලා තියාගත්තාම මම වීඩියෝ එකක් දාපුවම ඔයාලා ළඟටම දෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එක නම් ලයික් කරන්න, තව කාටවත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් තවත් ටෙක් වීඩියෝ එකක් ගේනවා. අතට මම කැටෙන්න. හැමෝටම ජය වේවා.